Hi guys, කොහොමද? ඉතින් අපි වන්න උදේම මවුන්ට් හෝතම් යන්න පිටත් වුණා. ඉතින් අපි මවුන්ට් හෝතම් යන්න පිටත් උනේ මෙල්බන් ඉඳලා. අපි මෙල්බන් වල ඊයේ රෑ ඇවිල්ලා අපි නැවතිලා හිටියා. ඉතින් මේ කට්ටිය ඔක්කොම ආවි තැන් වල ඉඳන්. කට්ටියක් ආවා ටවුන්සල් ඉඳන්, කට්ටියක් ආවා බ්‍රිස්බේන් ඉඳන්, අපි ආවා කෑන්ස් ඉඳන්. ඉතින් කොහොම හරි මවුන්ට් හෝතම් යන්න තිබ්බ ආසාව නිසාම කට්ටිය එකට සෙට් වෙලා දැන් ඉතින් මවුන්ට් හෝතම් යන්න තමයි හදන්නේ. අපි ට්‍රිප් එක යන ගමන් ඉන්නේ. දැන් නැග පොඩ්ඩක් නැවැත්තුවා. ලස්සන කැනෝලා මල් යායක් තියෙනවා. ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ කට්ටිය ෆොටෝස් ගහනවා. මේ තමයි කැනෝලා මල් යායේ පිබිදෙන තවත් එක මලක්. හරිම ලස්සන මලක්. මේ කහ පාටට යායට තියෙනවා මල්. යායට තියෙනවා. කට්ටිය ෆොටෝස් ගන්නවා. කට්ටිය ෆොටෝස් ගන්නවා. පළවෙනි ස්ටොප් එක අපේ. ට්‍රිප් එක පටන් ගත්ත විතරයි. තාම යන ගම. මේක පාර අතරමඟ කැනෝලා ලස්සනට හැදිලා තියෙනවා දැකලා අපි නැවතුණා. ඔව් පාරේ දෙපැත්තෙම අපිට තියෙනවා කැනෝලා මල් යායක්. මේ ඔලිව්ස් මේ කැනෝලා. මේ සෝරි කැනෝලා තමයි. කැනෝලා ඇත්තටම මොකදයි වෙන්නේ ඉතින්? අද කොහොමද ඩ්‍රයිව් කරලා මහන්සිද? නෑ කිසිම මහන්සියක් නෑ. මේ පොඩි ඩ්‍රයිව් එකක් ආවේ. ඔක්කොමල මෙතන නැතිලා මේ කැනෝලා මල් බලනවා, ෆොටෝ ගන්නවා. තාම යන තැනට තව 300ක් විතර තියෙනවා. 300ක් විතර තියෙනවා. ඉතුරු ටික යන් ඉතින් කොහොම හරි. මේ පොඩි ෂෝට් ටක් ගාලා විවේකයක් ගන්න තමයි ටක් ගන්න නැවැත්තේ යන්නේ. හරි. ඔව්. කයින්නවා මල් මැද මලක් වගේ. කැනෝලා දැකපු ෆස්ට් ටයිම් අපි ඇවිල්ලා ඉතින් මෙතන පොඩ්ඩක් බලනවා. ඒක තමයි අපි කැනෝලා ලස්සනයි. අද රැට කැනෝලා ඔයිල්ද අපි පාවිච්චි කරා. ඔව් අද ඉඳන් උයන හැම කෑමකටම කැනෝලා ඔය තමයි පාවිච්චි කරන්නේ ඊට පස්සේ. අපේ තිමිරය ඉන්නවා. තිමිරය මත මේ කැනෝලා ගැන කියන්නේ දිනවා ඇග්‍රිකල්චර් මල. ඔව් මේ මලෙන් අපි මොනවද කරන්නේ එකෙන් අපි ඇත්තටම අපි මල්ලි ගොඩක් ජාති කරන්න පුළුවන්. මේක වැඩිපුරම දෙන්නේ හරක්ට. හරක් කන්න දානවා. ඒතර හරක් කහ පාට නේද මේ මල් කෑව? කහ පාට නෑ. කහ පාට හරක් ඉන්නේ. කහ පාට හරක් ඉන්නේ මේව කාලා. නැත්නම් කළු පාට හරක් ඉන්නේ. කහ පාට හරක් හදනවා මේව. ඇත්තටම හරක් කන්න විතර මේ කැනෝලා හදන්නේ. වෙන වැඩක් නෑ. මේ දේරෝ හරක් මේ හරක් කන. අයින් හරකෙක්. දැන් අපි කැනෝලත් බලලා අපි ටික දුරක් එද්දී අපිට එක රූල් එකක් තියෙනවා. මේ අපි මවුන්ට් හෝතම් යනවා නම් අනිවාර්යයෙන්ම අපිට තියෙන්න ඕනේ ස්නෝ චේන්ස්. ඉතින් අපි ස්නෝ චේන්ස් කලින් තිබ්බ කඩේකින් තමයි දැන් අපි ගන්න දැස්සලා ඉන්නේ. මේක මවුන්ට් එක ළඟක් තියෙනවා. නමුත් අපි තීරණය කරා පොඩ්ඩක් කලින් ගන්න. ඔව් මවුන්ටන් එකට ඇතුළු වෙන්න කලින් මේ වගේ ස්නෝ ගියර්ස් ගන්න කඩ තියෙනවා. ඉතින් අපි ඒ වගේ තැනක නැවැත්තුවා. මේ වලට පේන්නේ ස්කීයින් වලට භාවිතා කරන ස්කී ගියර්ස්. හැබැයි අපි මෙතනින් ඒව රෙන්ට් අවුට් කරන්න ගියේ නෑ. අපි මෙතන නැවතිලා පොඩි ඉන්ෆර්මේෂන් ටිකක් මේගොල්ලන්ගෙන් අරගත්තා ඇතුළු වෙන්න කලින් මවුන්ටන් එකට. නේද? ඔව් එතන අපි කියන්නේ දාන එක පොඩ්ඩක් බලන්න. Alrighty guys, all good to go. Anything else you need, just come let us know. Yeah, thank you. අපි චේන් දාන්න අරන් යනවා විතරයි. මේ හරිය බස්නාවක් වල මෙතනදී තියෙන ලිෆ්ට් ටිකට් ගන්න දෙන. එයාලගෙන් එතන බලන්න කිව්ව ස්කී කරන්න පුළුවන් මේ තියෙනවද කියලා 400ක් විතර එනවලු එක්කෙනෙක්ට රෙන්ට් කරන්න දවසකට ඔක්කොම ටික. එහෙම නැත්නම් බූට්ස් විතරක් 33 එක රෙන්ට් කරනවා. මොකද රන් මට ආයි ඇඳුම් අපේ වැඳලා බූට්ස් මේ ඇඳුම් අවුලක්. එතකොට අර මේ කකුලට දාන්නේ ස්කී නෑ ඒව වෙනයි 400ක් විතර ඒවක් කරනවා. ඒ ඔක්කොම සෙට් එක ගන්න නම් ඒ කියන්නේ මං කියන්නේ $400 අර ලිෆ්ට් ටිකරුත් එක්ක.
ලිෆ්ට් එකට ටෙක් 400ක් විතර වෙයි. හැබැයි හෙට අඩු වෙන්න පුළුවන් කිව්ව එක අන්තිම දවසේ ඉඳන්. මොකක්ද අර මේවත් එක ඔක්කොම 400ක් විතර යනවා. ඇඳුම් බූට්ස් ඔක්කොම අපිට තියෙනවා. ඇඳුනුත් එක්ක මං හිතන්නේ. ඉතින් මං හිතුවා ඔන්ලයින් දැම්ම මෙච්චර අපේ ඇඳුම් ඇඳලා පෝස්ට් දාමු. අපිට ඕනේ අර කරන මේවා පාන් ටික තමයි නැත්තේ. අද දැම්ම කියලා හෙට අඩු වෙන්නේ නැහැ කිව්වා. නෑ මම කන්ට්‍රෝල් ඒගොල්ලෝ ඉතල ඕඩර් කරන එක අද 14 minutes නාද ඒක නම් ලස්සනයි හිම දැක්කාම අයියට මොකද හිතෙන්නේ? එක පාට මේ හිම දැක්කේ අපි නිකන් මොකද හිතෙන්නේ අයියට අතර මේ මෙච්චර රස්න වෙලාවක ලොකෝට හිම දැකීම සම්බන්ධයෙන්. හරි පුදුමයි නේ මෙහෙම මේ ටෙම්පරේචර් එක 26 තිබිලා දැන් මේ හිම දකින්න යනවා හොඳටම පේනවා හිම දැක්. දැන් අපි මවුන්ට් හෝටම් මුදටම ඇවිල්ලා ඉන්නේ. මවුන්ට් හෝටම් පීක් එක අපිට හොඳට පේනවා. ඒ වගේම අපි දැන් අපිට ස්නෝ හොඳටම පේනවා අපේ. දැන් ඔස්ට්‍රේලියාවේ කාන්තාර බහුල රටක් වුණත් හිම තියනවා කියන එක අමතක කරන්න. ඔව් මම ඉක්පරක් වර්තක කොච්චර පේනවා 7 අපි ඇත්තටම මවුන්ට් හෝතම් ගියේ ස්ප්‍රින්ග් එකෙත් අන්තිමේ. කියන්නේ සමයක කිට්ටු වෙන්න ඕන නැති වෙලා. හැබැයි ඒ වුණාට හොඳටම අපිට හිම බලන්න වාසනාව සෙට් වුණා. මුන් හිම දැකලා වැඩි. ඇයි යුරෝප් වල දැකලා තියෙන්නේ? හිම අත්දැකීම් වැඩි. මේ එක එක කියලා හිමල්ලන වීඩියෝස් ටික ගන්න හරි. අනේ ගම් ගම මේ වගේ වෙස්ට් ඉන්නේ. වෙස්ටියෝ. අනේ ලස්සනයි. ඔව් අපි දැන් මවුන්ට් හෝතම් වල පීක් එකටම ඇවිල්ලා ඉන්නේ. දැන් අපිට ඉතාමත් හොඳින් හිම පේනවා. ඉතින් මේ දර්ශනය මේ වීඩියෝ එකේ පේනවට වඩා වචනෙන් කියාගන්න බැරි මාරම ලස්සනක් තමයි තියෙන්නේ මේ හිම වලින් වෙච්ච කඳු පේලිය. ඉතින් ජීවිතේ ෆස්ට් ටයිම් තමයි මාත් ආලෝක දෙන්නම මේ විදිහට ළඟටම හිම දකින්නේ. අර බලන්න උඩ. The cross බලන්න මැප් එකේ the cross අඩේ හරි my plans නේ අනේ අපි නවත්තන්න. අනේ අපි හෙට මේ හරියට එමු. මේ වාදක් බලන්න වෙලා තියෙන්නේ නැහැ. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති හිම කඳු කොච්චර ලස්සනද කියලා. දැක්කනේ හැමෝම එක්සයිටඩ්. මේ හිම දැක්කට පස්සේ ඉවසිල්ලක් නැහැ ඒව අල්ලනකම්. අපිට බැරි දෙයක් යන්න. ඒක ස්ටොප් කරලා දෙන්න දැනට. මේක දැන් මේ වෙලාව. රාජුම ඩිස්ට්‍රැක්ට් වෙන්නේ නැතුව පාරේ යමු. ඔව් විරාජ් මල්ලි පාරේ අනේ අපි හෙට ඒක යමු. මේවා හදනවා මේ හෙට යන්න ඕනේ මල්ලේ හරි. දැන් අපි මෙන්න මේ මවුන්ට් හෝතම් වලට අපි ඔෆිෂියල් ඇතුල් වෙන්න හදන්නේ. මේ දොරටුවෙන් ඇතුළට ගියාට පස්සේ මේ මවුන්ට් හෝතම් ඇල්පයින් ප්ලේන් වලට අපිට ඇතුල් වෙන්න පුළුවන්. ඉතින් මේ මවුන්ට් හෝතම් කියන්නේ වින්ටර් එකට වගේම සමයකටත් විවෘතව තියෙන ලස්සන ගම්මානයක්.
ඔව් අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ අපේ නවාතැන්වලට. අපි මේන් ඩෝ එකෙන් ඇතුළු වුණාට පස්සේ ඉස්සෙල්ලාම තියෙනවා උඩට යන පඩිපෙළක්. මේ පඩිපෙළෙන් උඩට ගියාට පස්සේ ෆස්ට් ෆ්ලෝ එක. මේ ෆස්ට් ෆ්ලෝ එකේ තමයි අපේ බෙඩ්රූම්ස් ටික ඔක්කොම තිබුණේ. බෙඩ්රූම්ස් 4ක් තිබ්බා. මේ තමයි ඔයාලට පේන්නේ පළවෙනි බෙඩ්රූම් එක. ඉතින් මේ හැම බෙඩ්රූම් එකකම මේන්ලි හොඳ බෙඩ් එකක්, කම්ෆර්ටබල් බෙඩ් එකක්, ඒ වෝඩ්‍රෝබ් එකක්, ටීවී එකක්, ඒ වගේ ෆැසිලිටීස් ඔක්කොම තිබ්බා. මේ තමයි ප්‍රධාන බාත්රූම් එක. හරිම ලස්සනයි. හායි, මේ ඉන්නේ මම. ඉතින් බාත් ටබ් එකක්, ෂවර් ඒරියා එක, මේ හැමදේම තියෙනවා. මේ තව බෙඩ්රූම් එකක්. හරිම ලස්සනට කම්ෆර්ටබලි ඒව ඔක්කොම අරේන්ජ් කරලා තිබ්බා. මෙතනින් බැල්කනි එකකුත් තියෙනවා. ලස්සන වීව් එකක් තියෙනවා හැම රූම් එකකටම. මේ විදිහේ මිරර් එකක්, බාත්රූම් එකක්, ඒ හැමදේම තියෙනවා මේ බෙඩ්රූම් එකේ. ඔව්, මේ තියෙන්නේ අනිත් බෙඩ්රූම් එක. ඒකටත් තව එක සයිඩ් එකකින් තවත් වීව් එකක්. ඉතින් මේ හැම බෙඩ්රූම් එකකම විශේෂත්වය ඒ හැම එකටම අනන්‍ය වූ ලස්සන වීව් එකක් අපිට තියෙන එක. ඒකට ඇටච් බාත්රූම් එකකුත් තිබ්බා. ඊළඟට මෙතන මෙහා පැත්තේ තියෙන අන්තිම බෙඩ්රූම් එක. මේකත් ලස්සන බෙඩ්රූම් එකක්. ඉතින් එතනින් උඩට ඊළඟ ෆ්ලෝ එකට ගියාම මේක තමයි ප්‍රධානම ලස්සනම තැන ගෙදර. මෙතන කිචන් එකත් එක්ක බලන්නකො මේ ලස්සන වීව් එක. ඉතින් සිටින් ඒරියා එකට මේ තියෙන වීව් එක කියලා නිම කරන්න බෑ. හරිම ලස්සනයි. මොකද මේ ග්ලාසස් හැම තැනම දාලා තියෙන්නේ. ඉතින් අපිට කොයි පැත්තෙන් බැලුවත් එළියේ හිම තමයි පේන්න තිබ්බ ලස්සනම වීව් එක. මේ තමයි ගෙදර ඔයාලට පේන්නේ. අපි පළවෙනි පාරට ජීවිතේ පළම පාරට තමයි මේ අපි හිම අල්ලන්න යන්නේ. අල්ලන්න ඕනේ අපි 1 2 3 කියලා. ඔන්න 1 2 3. මට උඩු කිව්වලු. මාරයි හිම කියන්නේ කන්න පුළුවන් යා. අම්මෝ. උදව්වන්ට ඉතින් පේනේද අපේ කාමරේට පිටිපස්සේ දින වේග් එක. දැන් උඩට කලින් පේන්නේ ඉතින් අපි අපේ මෙදින කර්ටන් එක උඩට ඉස්සුවට පස්සේ ලස්සනම තිබ්බේ ඒ අයිස් කඳුත් එක්ක තියෙන view එක. ඉතින් මේ වගේ view එකක් තියෙනවා නම් හොඳේ පාන්දර නැගිටිද්දි හැමදාම උදේම නැගිටින්නේ එතන. ඒ උදෑසන වීව් එක හරිම ලස්සනයි. අපි හිම කඳු අතරින් උදේම සන්රයිස් එකක් බලනවා. දෙවනි දවසේ ඉතින් අපේ ප්‍රධාන රාජකාරිය උනේ ස්කීන් කරන්න යන එක. This is the first time. No, yeah. Okay. Yeah, don't know. It's no any idea. Are you gonna buy a lift pass? I still didn't get the lift pass. Do you want to get one? Yes. Yeah. Yeah, just Yeah. need some introduction as to how it's going or what. You know how much a lift pass used to be? Have you checked that out? So look. That's the lift pass today.
Today is the last day for the season, is it? Yep. No, we're going to ask. Cool. Thank you. ඔන්න අපි මුලින්ම ගියා ස්කීන් ගන්න ඉක්විප්මන්ට් කොහොමද ගන්න කියලා. මෙතනදී ඉක්විප්මන්ට් වගේම අපිට ලිෆ්ට් පාස් ගන්න ඕනේ. ඒ කියන්නේ අපේ ස්කීන් කළ කන්දෙන් පල්ලෙහාට ආවට පස්සේ ආපහු උඩට යන්න අපිට ඕන ලිෆ්ට් පාස් එකක්. ඉතින් මෙතනින් අපිට හරි තොරතුරක් හම්බුන්නේ. අපි ඒ නිසා මේක ප්‍රධාන කාර්යාලය වෙච්ච මවුන්ට් හෝතම් සෙන්ට්‍රල් එකට අපි යන්න තීරණය කරා. ඉතින් මවුන්ට් හෝතම් සෙන්ට්‍රල් එකෙන් අපිට දැනගන්න පුළුවන් කිව්වා මේ අදාළ කරන ලිෆ්ට් පාස් සහ ඉක්විප්මන්ට් ගන්න කොහොමද කියන එක. ඔන්න ඉතින් අපේ මවුන්ට් හෝතම් සෙන්ට්‍රල් එකට ඇතුළු වුණා. මවුන්ට් හෝතම් සෙන්ට්‍රල් එක ඇත්තටම මේක ඇතුලේ තියෙනවා ගොඩක් කඩ. ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන ආකාරයෙන් අවශ්‍ය කරන ස්කීන් වලට ඒ වගේම ස්නෝ වලට අදාළ කරන ජැකට්ස්, ස්නෝ ග්ලව්ස්, ස්කීන් මේ හැම දෙයක්ම මිලදී ගන්න පුළුවන් දේවල් තියෙනවා. හැබැයි අපි මුලින්ම ගියේ අපි බිගිනර්ස්ලා නිසා අපිට ඕන කරන සෙෂන් එකක් ලබා ගන්න. මොකද අපිට ලර්නින් සෙෂන් එකක් නැතුව බිගිනර් කෙනෙක්ට එකපාරට ගිහිල්ලා ස්කීන් කරන්න බෑ. Get 2 lessons if there's 8 of you, because it's only 5 in a group. If we've got any at 1:30, I'm not sure. I'll find out whether we're doing that or not. Just let me check. මෙතනදී ඔයගලන්ට බලා ගන්න පුළුවන් මවුන්ට් හෝතම් වල විකාශය කොහොමද සිදු වෙලා තියෙන්නේ කියලා. 1850 ගණන් වල ඉඳන් මේ මවුන්ට් හෝතම් සංචාරකයන්ට විවෘත වෙලා තිබ්බේ පුරයක්. ඉතින් එදා ඉඳන් අද වෙනකන් තියෙන ෆොටෝස් වල මේ විකාශය වුණේ කොහොමද කියලා හරි ලස්සනට මේ වෝල් එක දිගේ ප්‍රසන්ට් කරලා තියෙනවා. දැන් අපි ඊළඟට ගියේ අපිට අවශ්‍ය කරන ඉක්විප්මන්ට් අපිට හරියට තෝරාගන්න. අපිට අවශ්‍ය කරන ස්කින් බූට්ස්, ස්කින් පෝල්ස්, ඒ වගේම හෙල්මට්ස් අපේ අවශ්‍ය කරන සයිස් එකට අපිට මේගොල්ලෝ තෝරලා දෙනවා. එතකොට මෙතෙන්දි මේ කරන්නේ මේගොල්ලෝ අපේ අවශ්‍ය කරන බූට් එකේ සයිස් එක, ඒ වගේම හෙල්මට් එක අපේ අවශ්‍ය කරන විදිහට අපිට ලබලා දෙනවා. අපි අවශ්‍ය කරන ඉක්විප්මන්ට් හරි සයිස් එකට දාගත්තට පස්සේ අපි පොඩ්ඩක් වේට් කරා අපේ ලෙසන් එක කරන ඉන්ස්ට්‍රක්ටර්ස්ලා දෙන්නෙක් අපිට එනකන්. අපිට මෙතනද අපේ පිරිස 8 දෙනෙක් වෙච්ච නිසා අපිට සිද්ධ වුණා ඉන්ස්ට්‍රක්ටර්ස්ලා දෙන්නෙක් ගන්න. ඒක ඇත්තටම ගොඩක් හොඳයි. එතකොට එකිනෙක යාට තියෙන අවධානය ගොඩක් හොඳට අපිට ලැබෙනවා. Yashid. Yashid, I never got Yashid. Okay. Okay. How you chicken? Fun. How you feeling? Yeah, excited. What about you? What was your name? Alright, sweet. ඔන්න ඉතින් අපේ ස්කින් සෙෂන් එක පටන් ගත්තා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේක තමයි 2025 අන්තිමම ස්කින් සෙෂන් එක. ඉතින් අපිට වාසනාව ලැබුණා මේ ස්කින් සෙෂන් එකට සම්බන්ධ වෙන්න. ඉතින් ගොඩක් කට්ටිය හිටියෙත් නැහැ. ඒ නිසා අපි කට්ටියගෙම නිකම් ප්‍රයිවට් ප්‍රොපර්ටි එකක් වගේ තමයි අපි මෙතන ස්කින් කරන්න පටන් ගත්තේ. මුලින්ම ස්කින් බෝඩ් එක දාගත්තට පස්සේ මුලින්ම ලැබුණ අත්දැකීම තමයි කොහොමද මේක දාගෙන ඇවිදින්නේ කියන එක. ඉතින් මාරම විදියට මෙතන ලිස්සන්න පටන් ගත්තා. නමුත් පුළුවන් තරම් හැම උත්සාහයක්ම දරලා අපි මේක කොහොම හරි ඉගෙන ගන්නවා කියන එක තමයි අපේ තිබ්බේ. Lean backward. I'm pressing so hard on my calf right now. I can put my own hand down. Put my chin on the Show us the gap. boot. Show us how big the gap is.
එක කොට රිලැක්ස්. Okay, so I'm good. Keep that. Put your whole hand down there. Yeah. And again. ඔන්න දැන් ඉතින් කට්ටිය හිමීට පොඩ ස්කීන් බෝඩ් එකට හුරු වෙලා තිබ්බේ. මෙතන මුලින්ම ප්‍රැක්ටිස් කරලා අපි පොඩ හුරු වුණා ස්කීන් එක කොහොමද අයිස් මත ලිස්සා යන්නේ කියන එකට. නැත්තම් කාස්ට් එක කුඩු වෙනවා. පේනව නේද කට්ටිය කොහොමද ඇවිදින්නේ කියලා වෙලා. ඉතින් ඔහොම තමයි ස්කීන් කරද්දි මුලින්ම පටන් ගන්නකොට හරිම අමාරුයි මේක බැලන්ස් කරගෙන යන්න. අනේ නා බඩු වෙනවා. ඉස්සරහට නැවෙලා මේක ඉස්සරහට දෙක. Demonstrations on what we call ski tour snowplow event. And also now one of the different ඉතින් ඔස්ට්‍රේලියාව කියන්නේ හිම වැටෙන රටක් නෙමෙයි. ඒ නිසා ගොඩක් වෙලාවට හිම දකින්න අමාරුයි. නමුත් මෙල්බන් වල මේ තියෙන මවුන්ට් හෝතම් වගේ පැති ස්කීන් කරන්න ගොඩක් හොඳම තැනක් විදිහට අපි හඳුන්වන්න පුළුවන්. ඉතින් මේක වින්ටර් එකේ වගේම ස්ප්‍රින්ග් එකෙත් ගොඩක් හොඳ ස්කීන් කරන කට්ටියට හොඳ තෝතැන්නක් විදිහට සලකන්න පුළුවන්. So when it gets to the flat bit, you're going to break out into a snowplow and come to a stop. So notice how the ski tips are close together, flat, and then this one And then just everybody see the black mats of them. Black mats down here. They're very sticky. So if you walk on the black mat, you're not going to slide sideways. If you walk on the snow, you might slide down the hill. So stay with both your skis. ඕන ඉතින් අපි පළමු අදියර පුරුදු වෙලා දැන් ඊළඟට පොඩි ප්‍රොපර් ස්කී එකක් කරන්න තමයි හදන්නේ. මෙතනදී අපි පොඩ්ඩක් ක්ලිප් පාසස් එකෙන් පොඩ්ඩක් උඩට ගිහිල්ලා අපි පොඩි ෂෝට් ඩිස්ටන්ස් එකක් මෙතන පල්ලෙහාට එනවා ස්කීන් කරගෙන. ඉතින් දැක්කනේ මුලින්ම පටන් ගත්තේ ගමන් වැටෙන එක තමයි තියෙන්නේ. ඔන්න දැන් මමත් උඩට යනවා ලිප් පාසස් එකේ කොහොමද කියලා බලමු අපි උඩට ගිහිල්ලා වෙලා ස්කීන් කරපු අත්දැකීම. වෙනසක් නම් නෑ. පොඩි දුරක් යන්න ඕනේ. බිම වැටුණා. නමුත් ආයෙත් නැගිටලා යන්න උත්සාහ කරා. ආයෙත් වැටුණා. එහෙම තමයි මුලින්ම. ඔන්න බලන්නකෝ ආලෝක. ආලෝක තමයි ඇත්තටම හොඳටම මේ ස්ක්‍රීන් කරේ. මොකද යා ටග් ගාලා මේ ස්ක්‍රීන් එක අල්ලගෙන හරිම බැලන්ස් එකේ ලස්සන්ට ස්ක්‍රීන් එක ඉගෙන ගත්තා. ආලෝක තමයි ඉතින් හොඳටම කරේ. කකුල් එක නයිස් නයිස්
two up here on this steep slope. Are you doing good? Yeah, I like learning. Do you ever have the ones where you go really fast and then you lose control a little bit down? Or do you kind of stay in control all the way down? We lost somewhere in the middle. Yeah, okay. And then like we started, but My advice would be start really slow. Yeah. If you start in control, it's easy to maintain control. If you have to get back in control, that's really hard to do. yeah, So it's easier to maintain than it is to regain, basically. yeah, from the start. So yeah, that's really good. Just shuffle off in that big pizza. Yeah. Oh, it's just relaxing now. ඔව් මේ තමයි මගේ ජීවිතේ පළවෙනි අත්දැකීම ස්කී කරන. මම මුලින් නම් ඇත්තටම බයින් තමයි මේක පටන් ගත්තේ කිසිම අත්දැකීමක් නැහැ කොහොමද මේක යන්නේ කියලා. හැබැයි කරන්න හරිම ආස හිතෙනවා. අපිට ඒක පොඩි ටෙක්නික් එකක් තියෙන්නේ කකුල් දෙක ගන්නට බැලන්ස් කරගන්න විදිහ පොඩ්ඩක් ඉගෙන ගත්තොත් වැටෙන්නේ නැතුව කොහොම හරි මුලින් යන එක තමයි මේකේ තියෙන්නේ. මම ඉතින් ටික ටික යන්න ඒ ප්‍රැක්ටිස් එක ගත්තා. මට ඉතින් හිතුණා ආයෙත් කවදා හරි යන්න ඕනේ මේක කරන්න කියලා. මම ඔයාලටත් රෙකමන්ඩ් කරනවා පුළුවන් නම් මේක try කරන්න කියලා. ට්‍රිකෝන් එකට තියාගෙන එන්න. Come on, Yasi! අයියෝ. ඔයා පිටිපස්සට මෙයා වෙනවා. Get your bum forward, අයියෝ. වැඩි හිතුවම තමයි ටිකන්නේ. අන්නේ වාරේ උදවට. මේගොල්ලෝ හොඳට කියලා දුන්නානේ. ඕගලන්ට ස්කීන් කරලා ගොඩක් අත්දැකීමක් තියෙනවා නම් ඕගලන්ට තනියෙන් ඇවිල්ලා මෙහෙන් ස්කීන් කරන්න පුළුවන්. ඉතින් අපි ගොඩක්ම ෆස්ට් ටයිම් ඒ කියන්නේ අපි බිගිනර්ස් නිසා තමයි මේ වගේ ලෙසන් එකක් ගත්තේ. ඇත්තටම ෆස්ට් ටයිම් ඕගොල්ලෝ බිගිනර් කෙනෙක් නම් ලෙසන් එකක් ගන්න එක මම අනිවාර්යයෙන්ම රෙකමන්ඩ් කරනවා. එහෙම නැතුව තනියෙන් ස්කීන් කරන්න යන එක ගොඩක් ඩේන්ජරස්. ඉතින් ඕගලන්ට ස්කීන් කරලා ලොකු අත්දැකීමක් තියෙනවා මේ කඳු පන්තියේ තියෙනවා එක එක පාත්වේස්. ඒ කියන්නේ එක එක පාත් අපිට පුළුවන් ඒ ලස්සන පාත් වල ගිහිල්ලා වෙරලා අපිට ස්කීන් අත්දැකීම ලබා ගන්න. ඊට පස්සේ අපි මේ ගියේ පොඩි දුරක් නිසා අපිට ලොකු ලිප් පාසස් එකක අපිට යන්න හම්බුන්නේ නැහැ. ඉතින් මේක සීසන් එක අන්තිම දවසේ අන්තිම සෙෂන් එකක් වෙච්ච නිසා අපි පුළුවන් තරම් මේ අත්දැකීම අපි හොඳට ලබා ගත්තා. ඔනිතින් ස්කීන් කරලා ඉවරලා ඊට පස්සේ තමයි හොඳම හරිය පටන් ගත්තේ. මොකද අපි හිතේ හැටියට ඇති වෙනකන් අපි මේ හිම ක්‍රීඩා කරා. නැත්තම් අයිස් වලින් හොඳට ගහගත්තා. අපේ යාළුවෝ සෙට් එකත් එක්ක මේ ගෙවුණු මේ හැන්දෑවරුව නම් හරිම සුන්දරයි. මොකද අපි හිතේ හැටියට අපි කතා බහ කර කර අපි හිම වලින් සෙල්ලම් කර කර ඒ ගෙවුණු මේ හෝතම් වල ගෙවුණු මේ මතකයන් රැඳි හැන්දෑවල් නම් ආයි ජීවිතේට අමතක වෙන්නේ නැති අත්දැකීමක්. අපි දවස් දෙකක් මෙතන හිටියා අපේ හිම වැටෙන ප්‍රදේශයේ. ඉතින් අපි අයිස් ක්‍රීඩා කරා. ඉතින් හරිම ලස්සන දවස් දෙකක් හොඳ රාත්‍රී දෙකක් ගත කරා අපි මෙතන. දැන් ඉතින් මවුන්ට් හෝතම් වලට ගුඩ් බයි කියන වෙලාව අපිට හරි දුකයි. හැබැයි අපි ආයෙ දවසක එනවා. අනිවාර්යෙන් බලන්න ඕනේ ඊළඟ සීසන් එකෙත් අපිට එන්න පුළුවන් මේ ගිරවල මවුන්ට් හෝතම් හරි අපි වෙන හිම තැනකින් හරි අතරම මේක වන්න මොන අත්දැකීම තාමත් හිම තියෙනවා. අද සීසන් එක ඉවරයි. ඊයෙන් ඉවරුණා.
ඉතින් අපි අපහු යන්නයි සූදානම් වෙන්නේ. ජීවිතයට අමතක නොවන මතක ගොන්නක් එක්ක මවුන්ට් හෝතම් වල ඒ පිරුණු සුන්දර රාත්‍රීන් දෙක අවසන් කරගෙන නැවතත් ගම්රට බලා අපි ඉතින් පිටත් වුණා. ඉතින් ඕගොල්ලොත් අනිවාර්යයෙන්ම ස්කීන් අත්දැකීමක් සහිත ඒ හිම බලන්න යන්න ඕන. යන්න ඕන තරක් තමයි මවුන්ට් හෝතම් කියන්නේ.